මාගයන්නේ මේ ඇහෙන්නේ ලොවම නලවන රිද්මයයි මේ ප්‍රශංසාවේ සමිඳුන්ට මේ ප්‍රශංසාවේ සමිඳුන්ට 25 වසරකට පෙර කල එලි දැක ලොවට එලි කළ කිතු බැතිස්වර නූතන ප්‍රවීණ නෙක ගාන්ධර්වයන් අතින් සැරහි සැනහි එතිරත් මෙතිරත් සියලු හදවත් දැහැන්ගත කරන්නට වරම්ලත් ඒ මියුරු සරයන් දෙවිඳුන්ගේ විශ්මිත නිමැවුමක් වූ සුමිත් ප්‍රියංකරයන්ගේ දසැඟිලිවලින් ඉපිද ලක්දෙරණෙහි විශිෂ්ටත්වයට පත් ප්‍රමුඛ සංගීතවේදීන් 40කින් සැතුම්ලත් වාද්‍ය වෘන්දයක් සමගින් සමූහ ගායන ශිල්පී ශිල්පිනියන් 60කගේ සහභාගිත්වයෙන් ගැයෙන ආදරණීය මාවතේ ගීතය වේ ප්‍රශංසා. මම ගොඩක් සතුටුයි ඊයේ රාත්‍රී ඊයේ හවස අපි කතා කරපු වෙලාවේදී මං කිව්වා චාල්ස්ට එතුමා ගැන පමණක් නෙවෙයි මම කිව්වා මට මේ දකුණු පළාතේ යම් තැනක කවුරු හරි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ප්‍රශංසා කරන තැනක් තියෙනවා නම් මට ඒක හරිම සතුටක් ප්‍රීතියක්. ඊයේ මගෙත් එක්කම ඉඳගෙන රදගුරුතුමා අනිත් ක්‍රිස්තියානි සභාවල ජේෂ්ඨ පූජකතුමන්ලට දේවගැතිතුමන්ලට කතා කරා. මම ගාලු පදවියේ මම දකින ලස්සනම දේ මේ එකමුතුකම හැමතිස්සෙම ඩිනෝමිනේෂන්ස් හැටියට අපි වෙනත් ආගම් හැටියට බෙදෙනවට වඩා මේ දකුණේදී ගොඩක් වෙලාවට අපි එකට එක්කාසු වෙන්න පියවර අරගෙන තියෙනවා. ගාලු පදවිය කියන්නේ මගේ පදවිය මුලින්ම මේක රත්නපුරට කැඩෙන්නේ පස්සේ රත්නපුරේ අපි ඔක්කොම එකට ජීවත් වුණේ. එතකොට බිෂප් සිල්වෙස්ටර් ඉන්න කාලේ ඉඳලා මමත් වර්තමාන රදගුරුතුමා රේමන් වික්‍රමසිංහ රදගුරුතුමා අපි බොහෝ දෙනෙක් එකට වැඩ කෙරුවා. මේ ගාල්ලට සම්බන්ධ පියතුමල්ලා සහ කතෝලික සභාවේ මට තියෙන සුවිශේෂ සම්බන්ධකමක්. අපේ පුංචි කාලේ ගෙවෙන්නේ මෙතන ජීවිතේ ගොඩනැගෙන්නේ කතෝලික පල්ලියත් එක්ක. මම ඔබට ආරාධනා කරන්නේ ඔබේ ධර්මය තුල ජීවත් වෙන්න. චාල්ස් දැන් කිව්වා වගේ පුද්ගලයන් දිහා බලාගෙන මේ ගමන යන්න එපා. ඒක අසාර්ථක වෙනවා. යම් තැනකදී අපි වැටෙනවා. මොකද අපි ඔක්කොම දුර්වල මිනිස්සු නිසා. චාල්ස් සහෝදරයා ඔබ දිහා දකිනකොට මම හරිම සතුටුයි. මොකද ඔබේ තිබුණු වැඩසටහන් වලට එන්න පුළුවන් හැම එකටම අපි ආවා. මොකද හදපුරා කටපුරා කියන්නට පුළුවන් දෙවියන් වහන්සේ හරි පුදුමාකාරයි. මම අපේ ජනතාවට හැමෙල්ලම කියනවා ස්වාමීන් වහන්සේගේ ස්පර්ශය අපි හැම කෙනෙකුටම ලැබිලා තියෙනවා. ඒ නිසා ජීවිතේ අපේ සභාවේ ධර්මදුත සේවාවේ අපිට විශේෂ ටැලන්ට් ලැබිලා තියෙන්නේ පියතුමන්ලට පැවිදි සූර්යයන්ට විතරක් නෙවෙයි. ඒක දෙව ජනතාවටත් දීලා තිබෙනවා. ඒ නිසා අපි බලන්නට ඕන මේ හැම දෙනාම එකතු කරගෙන යන ගමනක දෙවියෝ පුදුම විදිහට වැඩ වාසය කරනවා ඒ උදාර ඒ උත්තරීතර ගමන තුළ. ජොසේවාස් පියතුමාගේ කාලෙදී කතෝලික ක්‍රිස්තියානි ප්‍රතිශතය 11%යි. ජොසේවාස් පියතුමාගේ කාලෙදී යාන වාහන තිබුණ නැහැ. මේසම් ගෘහයන් තිබුණ නැහැ. පල්ලි තිබුණේ නැහැ. ලොකු පහසුකම් තිබුණ නැහැ. ස්වාමිලා ගොඩක් හිටියේ නැහැ. ඒ මොකුත් නොතිබිච්ච නිසා ක්‍රිස්තියානි ප්‍රතිශතය 11%ක් වෙලා අද මේ උපරිම ස්වාමිලත් ඉන්නවා, බිෂොප්ස්ලත් ඉන්නවා, පල්ලිත් තියෙනවා, වාහනත් තියෙනවා. මේ ඔක්කොම තියෙද්දි 6%ට බැහැලා තියෙනවා. මොකද කියන්නේ? අපි කොහෙටද යන්නේ? සභාවක් හැටියට කොහෙද යන්නේ? ක්‍රිස්තියානිකාරයෝ හැටියට කොහෙද යන්නේ? ජොසේවාස් පියතුමාගේ කාලෙදී එච්චර මිනිස්සුන්ට ක්‍රිස්තියානිය පිළිබඳ දැනිලා
ඒක වැළඳ ගන්නත් මම කියන්නේ මේ බෞතිස්ම කරන ප්‍රතිශතයේ වැඩක් නෑ. ඒක නෙමෙයි. ජේසුව මේ තරම් මහා ආදරයක්, මේ තරම් ජීවමාන ආදරයක් මේ රට ක්‍රිස්තියානි කිරීමක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. මේ රටට මේ මහා ආදරේ, ජේසු කියලා කියන්නේ පුදුම ආදරයක්. ඒ ජීවමාන වූ ජේසුගේ ආදරේ මේ රටට දෙන එකේදී ක්‍රිස්තියානිකාරයෝ කතෝලිකයෝ කොහෙටද ගමන් කරමින් සිටින්නේ? මේක විමසන්න වෙනවා. ඒක හිතන්න ඕනේ නැත්නම් අපි. මං හිටියා බලපිටියේ. බලපිටියේ ඉන්නකොට මට හිටපු පියතුමා පවුල් 30ක් බාර දුන්නා. ඒතර මම එහෙ හිටියා අවුරුදු 1කමාරක්. මං එනකොට පවුල් 59ක් බාර දීලා ආවේ. මම සාමාන්‍යයෙන් කඩේ යනවා. කාටවත් නෙමෙයි ජේසුට. කඩේ යනවා කියලා කියන්නේ හැම බලපිටියෙම මාස දෙකක් යනකොට හැම කඩේකටම මම ගිහිල්ලා. ඒතර මේ අපි මාස්ක් එකක් දාලා තිබුණා. ඒතර ඒ වෙලාවේදී මට ඇහෙන්නේ ජෙසුපීටයි ෆාදර්. ජෙසුපීටයි. ඒ ගොඩ අය ඒගොල්ලෝ අවුරුදු ගාණක් වෙනවා ඇවිල්ලා විවාහ වෙලා ඇවිල්ලා හලාවතින් මිගමෙන්. හැබැයි ඒගොල්ලෝ බයයි පල්ලියට එන්න. මොකද මෙච්චර කල් කොයිද හිටියේ කියලා අපි ඇඟට කඩාපණේ කියලා. හැබැයි මම යනකොට ඒ හැම කඩේකම මට බොහෝ කඩවල කියලා තිබුණා. චාල්ස් සහෝදරතුමා අපේ ගෙදර හැමදාම අපි එතුමාව බලනවා. එතුමාට අපි අහුම්කම් දෙනවා. මේ බෞද්ධ කඩවලින් මට කීප එක. අපේ හදවත් නෙවෙනවා. අපි දවස් පටන් ගන්න එතනින්. අපේ හදවත් නිවාගෙන. අඳුළු විලේදී කුණාටු වේදී ඔබ මා සමග හිඳී හැමදාම. අද දවසේදී තාමත්ම ලස්සන දෙයක් කියව මම ඒක හොඳට මහගෙන හිටියා. ඒක මමත් දාගන්නට යනවා උදේ 4ට. මම නිදියන්නේ 2ට රෑ. ඒ නිසා දැන් මම පොඩ්ඩක් මගේ ක්‍රමවේදය පොඩ්ඩක් වෙනස් කරලා 4ට උදෙන් ටිකක් නැගිට ගත්තොත් අපේ මේ ගමන තවත් සාර්ථක වෙනවා කියන එක. අපේ ජීවිතයේ බොහොම කෙටි කාලයක් අපිට තියෙන්නේ. මම හිතන්නේ අද වුණත් දැන් ඔබගේ කාලය පාවිච්චි කරලා මේ දුවලා ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. අනිත් අයට ජීවිතයක් දෙන්න, අලුත් ආලෝකයක් දෙන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ ගමන තව තවත් ඔබට මම සුවපතනවා. ඔබ සමග ඇවිල්ලා ඉන්න මේ සහෝදර සහෝදරියන් දූ දරුවන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ තව තවත් ඔබ එකමුතු වෙලා මේ ධර්මය තබාගෙන යන්නට ලංකාවේ. මට දෙවියන් වහන්සේ කියන වචනේ කියලා යන්න එන කෙනෙක්. මම ඒක වදේ තමයි අපි දෙවියන් වහන්සේත් එක්ක තියෙන බලගතු සම්බන්ධතාවය නැවත ගොඩනගා ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. අපි ආමිස පූජාවන් වගේ විවිධ ආගමික වත්පිළිවෙතුත් කරනවා. ලස්සනට කරනවා. දැන් අපි වුණත් මේ දේවස්ථානෙත් වාර්ෂික මංගල්‍යයන් අපිට පුළුවන් තරම් අපි ලස්සනට කරනවා. නමුත් අර ඇතුළාන්තයේ මිනිස්සෙක් තවත් කෙනෙක්ගේ හදවතට ඇතුළු වන්නට දරන උත්සාහය හරි අඩුයි අපි අතරේ. ඉතින් චාල්ස් වට මතක ඇති අපි මුල ඉඳලම ඔයාගේ ඇයි කඳුල සහ විවිධ වැඩසටහන් වලදී අපි ආවා කොළඹ තැන් තැන් වලට ඇවිල්ලා ඔබත් සමග ගමන් කළා යම් ආකාරයකට. මට නම් මම හිතනවා මේ ෆාදර්ස්ලටත් එහෙමයි. අපිට කිසි තරංගයක් නැහැ. ඔයාට කොච්චර මල් මාලා හම්බ වෙනවද? ඔයා කොයිතරම් සමාජ මාධ්‍යයන් වල මිලියන ගණනාවක්වත් එක්ක ඉන්නවද? රූපවාහිනී සහ නිකුත් ජනමාධ්‍යයන් වලට ඔබට තියෙන තැන අපිව ගණන් අරගෙන නැද්ද කියන එහෙම මානසික රෝගයක් මන් දන්නේ නැහැ. මටත් නැහැ. මං හිතනවා අපේ ෆාදර්ස්ලටත් නැහැ කියලා. සමිදානන් වහන්සේට උත්තර දෙමින් මිනිසාගේ මුඛය නිර්මාණය කළේ කවරෙක්ද? එබැවින් දැන් ඉතින් යන්න නුඹට කතා කිරීමට මම උදව් වෙමි. නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි වදාළ සේක. මේ ලංකාව පෝෂණය වෙලා තියෙන පුදුම ධර්මතාවයන් වලින්නේ. බෞද්ධ දර්ශනය මමත් ඉගෙනගෙන තියෙන්නේ පුංචි කාලෙදී. ඉතින් හින්දු දර්ශනය, ඉස්ලාම් දර්ශනය අපිට උදව් වෙන්නට ඕනේ. එනිසා ඒ ගමන යන්නට මං හිතන්නේ අපිට උදව් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතිවන්ත වෙනවා දේව වචනය නිතරම පහදා දීම පිළිබඳව. ඔබ සියලු දෙනාටම ජේසු පීඨයි ප්‍රශංසා වේවා. ස්තුති. thank you චාල්ස්. බොහොම ස්තුතියි. thank you. ඔබ ඇවිල්ලා සභාවට ඇසට් එකක් දෙවියන් වහන්සේගේ උතුම්ම දීමනාවක් සහ අපේ රටට ඉතාමත්ම වටිනා පුද්ගලයෙකු මිනිස්සුන්ගේ හදවත් සුවපත් කරන්න හැමෝටම බෑ. ඒ ආලේපය ලැබුණු නිසා දහස් සංඛ්‍යාත ජනතාවගේ හදවත් සුවපත් කළ දෙනවා. අපි විශේෂයෙන් නොවැම්බර්
පළවෙනිදා ඉඳලා දවස් 40ක් හැම උදෑසනකම යාඥාවට එකතු වෙන්න පටන් ගත්තා. ඒ වගේම මේ දින 40 තුල ලංකාවේ විවිධ ප්‍රදේශවල කිතුණු කතෝලික ජනතාව අපි හමු වෙනවා. එසේ හමු වෙන්නේ දෙසැම්බර් මාසේ 11 12 13 14 අපි දසදහස් ගණනෙන් එක්කාසු වෙන්න යනවා දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. චාල්ස් තෝමස් සොහිරාගේ සොඳුරු ගීතාවලිය හා බැඳී අති දැවන්ත ප්‍රාසංගික අත්දැකීම විඳගන්න ඔබත් එන්න. දෙසැම්බර් 11 12 13 සහ 14 සවස 6ට මීගමුව කඩොල් කැලේ ක්‍රීඩාංගණයට. අපි දීර්ඝ කාලයක් තිස්සේ දන්න හඳුනන ජීවත් වනු එකට හමු වෙච්චි ජනතාවකට මේ දෙසැම්බර් මාසෙදී මුළු ක්‍රිස්තියානියේ කතෝලික ක්‍රිස්තියානි සභාවල ජනතාවගේ පිබිදීමක් වෙනුවෙන් රිවයිවල් එකක් වෙනුවෙන් මේ පවත්වන්නට යන ගොස්පල් මියුසික් රිට්‍රීට් එක දේව වචනය මුල් කරගත්තු මහා ගායනා ප්‍රශංසාවට ඔබට ආරාධනා කරන්න තමයි අද දවස අපි තෝරගන්නේ. නොමිනේ පැවැත්වෙන මෙම විශිෂ්ට සංගීතමය සෞම්‍ය රාත්‍රියට අසුනක් වෙන් කරවා ගැනීමට ඔබටත් පුළුවන්. අමතන්න 071 40 444 30 071 60 444 30 සංවිධානය දහම්පාන